වැට් ෆ්‍රී එහෙමත් නැත්නම් වැට් වලින් නිදහස් භාණ්ඩ මොනවද? අයබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. ටැක්ස් ෆ්‍රී කියද්දී මෙතනට අයිති වෙන භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. 1. කාට හරි සප්ලයි කරන හෝ ඉම්පෝර්ට් කරන භාණ්ඩ. 2. සප්ලයි කරන භාණ්ඩ. ගොඩක් වෙලාවට මෙතෙන්ට අයිති වෙන්නේ සේවා වගේ දේවල්. 3. ඉම්පෝර්ට් කරන එහෙමත් නැත්නම් ආනයනය කරන භාණ්ඩ. හරි. අපි දැන් මේ භාණ්ඩ වර්ග එකිනෙක වෙන වෙනම හඳුනාගමු. මම පළවෙනියට කිව්වේ කාට හරි සප්ලයි කරන හෝ ඉම්පෝර්ට් කරන භාණ්ඩ. ඒ කියන්නේ ආනයනය කරන භාණ්ඩ. මේ කාට හරි සප්ලයි කරන හරි එහෙමත් නැත්නම් ආනයනය කරන භාණ්ඩ හරි ප්‍රධාන කාණ්ඩ 10කට කඩලා තියෙනවා. මේ කාණ්ඩය යටතේ ප්‍රධාන වශයෙන් වැට් ෆ්‍රී වැට් නිදහස් භාණ්ඩ වර්ග 10ක් තියෙනවා. 1. තිරිඟු සහ තිරිඟු පිටි. 2. ලදරු කිරි පිටි. 3. වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන ඖෂධීය නිෂ්පාදන කොස්මැටික්ස් හැර. 4. ආයුර්වේද කොමසාරිස් විසින් අනුමත කරන ලද ආයුර්වේද බෙහෙත්. 5. බොර පෙට්‍රෝලියම් තෙල් භූමි තෙල් සහ ගුවන් ඉන්ධන. 6 තමයි ආබාධිත පුද්ගලයන් සඳහා වන වෛද්‍ය ආධාර. 7. ජෛව පොහොර. 8. කෘෂිකාර්මික බීජ සහ පැල. 9. රෙදිපිලි කර්මාන්ත සඳහා වෙන නූල්. 10. හෑන්ඩ්ලූම් කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන ඩයි වර්ග. මෙන්න මේ සඳහන් කරපු සේරම දේවල් වැට් එකෙන් නිදහස්. දැන් අපි බලමු ප්‍රධාන අංක 2 යටතේ වන වැට් ෆ්‍රී එහෙමත් නැත්නම් වැට් නිදහස් වන භාණ්ඩ වර්ග මොනවද කියලා. මෙතනදී ගොඩක් වෙලාවට සේවා තමයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට සපයන්නේ සේවාවක්නේ. ඒ හින්දා ගොඩක් වෙලාවට මේ කාණ්ඩයට අයිති වෙන ප්‍රධාන සේවා වර්ග 7ක් තියෙනවා. 1. අධ්‍යාපන සේවා. 2. විදුලිය බෙදා හැරීම්. 3. පොදු මගී ප්‍රවාහන සේවා. 4. භූමදාන සහ ආදාන කටයුතු. 5. ගුවන් තොටුපළේ ආගමන කොටසේ තියෙන ආපනශාලා. 6. රාජතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා සපයන භාණ්ඩ හා සේවා. 7. විදේශ සංවිධාන එහෙමත් නැත්නම් විදේශ අරමුදල් මගින් සපයන ආපදා සහන භාණ්ඩ හා සේවා. මෙන්න මේ කියන සේවා 7ට අදාළව වැට් ෆ්‍රී ඒ කියන්නේ වැට් නිදහස්. හරි. අපි දැන් බලමු තුන්වෙනි කාණ්ඩය. මේ කාණ්ඩය යටතේ ආනයනය කරද්දී වැට් ෆ්‍රී වෙන ප්‍රධාන භාණ්ඩ වර්ග 6ක් තියෙනවා. 1. ප්‍රදර්ශනය සඳහා ගෙන එන භාණ්ඩ. 2 තමයි ගුවන් යානා එන්ජින් සහ අමතර කොටස්. 3. විදුලි උත්පාදනය සඳහා ගෙන එන රසායනික නැප්තා. 4. විදේශ ණය සහ පරිත්‍යාග වලින් අරමුදල් සපයන නිශ්චිත ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙන එන භාණ්ඩ. 5. පිටරටින් පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ලබා දෙන භාණ්ඩ. 6. ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලින් මිලදී ගන්න භාණ්ඩ විදේශ මුදල් වලින් මිලදී ගන්නකොට. ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් වල තියෙන භාණ්ඩ විදේශ මුදල් ගෙවලා මිලදී ගන්නවා නම් ඒවත් වැට් වලින් නිදහස්. හරි. මම ඔය කියපු විදිහට ලංකාවේ වැට් වලින් එහෙමත් නැත්නම් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් භාණ්ඩ වර්ග කාණ්ඩ 3කට බෙදලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා අලුතින්ම වැට් වලට යටත් වුණු භාණ්ඩ වර්ග කිහිපයක් හඳුන්වලා දුන්නා. ඒ මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් අපි ආයෙ පාරක් හමු වෙමු. එතකන් අපේ ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.